ඉතින් කොහොමද කට්ටියට ඔන්න ඉතින් අද ගෙනල්ලා තියෙන්නේ ග්‍රැනි එකේ ග්‍රැනි ගේම් එකේ පොඩි සීක්‍රට් එකක් පෙන්වන්න ඔයගොල්ලන්ට. ඉතින් ගොඩක් කට්ටිය මේක සමහර කට්ටිය දන්නත් ඇති. ඉතින් ගොඩක් කට්ටිය දන්නේ නැහැ. අද ඉතින් මම මේ රහස පෙන්වන්න තමයි යන්නේ ඔයාලට. ඉතින් ඇත්තටම මේ ග්‍රැනි ගේම් එක ඉවර කරන්න මේ සීක්‍රට් එක ගොඩක් වැදගත් වෙනවා මේ රහස. ඉතින් ඇත්තටම පොඩි දෙයක් තමයි කරන්න තියෙන්නේ. අන්න විදියට ග්‍රැනි ගේම් එක පටන් ගද්දී අන්න බෝතලේ ගමු පොඩ්ඩක්. ඔක ඕන වෙනවා ග්‍රැනි කොහෙද ඉන්නේ කියලා බලාගෙන පොඩ්ඩක් ග්‍රැනිව ගෙන්න ගන්න එහෙම අපිට. ඉතින් මම මේක කරන විදිය පෙන්නන්නම්. ඉතින් මේක කන්නේ හරිම ලේසි දෙයක් තමයි කරන්න තියෙන්නේ. ඉතින් මේ විදියට මේ ඇඳ ගාවට ගිහිල්ලා ඇඳේ ඔන්න ඔය විදියට අපි නැවිලා ඇඳේ ඔන්න වගේ කෙළවරට එනකම් එන්න ඕන. ඒ ඇවිල්ලා කියන්නේ මිනිස්සයා නැමිලා ඉන්නේ. නැගිටිනවත් එක්කම ඇඳ ඇතුළට යන්න ඕන. ඇඳ ඇතුළට යන බටන් එක ඔබන්න ඕන. දැන් ඒක හරි ගියේ නෑ. මම ආයෙ පෙන්නන්නම්. ඔන්න ඔය විදියට මිනිස්සයා ඔබන ගමන් ටක් ගාලා ඇඳ ඇතුළට යන්න ඕනේ. ඊට පස්සේ ආයෙ එළියට එන්න ඕනේ. එතකොට ඔන්න ඔය විදියට ඔයාලට පේනවා වගේ ඔය මේ සස්සෙන් එහෙම යන්න පුළුවන්. ඒක හරියට වුණාම ඔන්න වගේ මෙන්න මෙතන තියෙන මේ සස්සෙන් එහෙම යන්න පුළුවන්. ඉතින් මේ ගේම් එක ඇත්තටම නිකන් බග් වෙලා වගේ තමයි මේක කරන්නේ අපි. පොඩි ස්ට්‍රක් එකක් වගේ එකක්. ඉතින් දැන් පොඩ්ඩක් ග්‍රැනිව ගෙන්න ගන්න ඕන. මේක නෙමේ ඇත්තටම මේකෙන් අපිට පොඩි බඩුවක් පෙන්වන්න තියෙනවා. මම ඒක ඔයාලට පෙන්වන්නම් අන්තිමේදී. ග්‍රැනි උඩටන් එන පාටක් නැහැ. පල්ලෙහා දෙන්න හිටියා. අපි අර මල් පෝච්චිය අරගෙන පොඩි සද්දයක් දාලා බලමු. ඔන්න ඔය විදියට ඔක ඩ්‍රොප් කරලා වහගන්න ඕනේ. දැන් අපිට ලේසි. එතකොට ග්‍රැනි ඇවිල්ලා කොහෙටද යන්නේ කියලා බලා ගන්න. නැත්තම් කොහෙන් කඩපාත් වෙයිද දන්නේ. ඔන්න එනවා ග්‍රැනි. දැන් මෙයා යනකන් ටික වෙලාවක් ඉන්න ඕන බලාගෙන කොහෙටද යන්නේ කියලා. බාත්රූම් එක පැත්තට වගේ ගියේ. පල්ලෙහාට නම් ගියේ නෑ. අන්න ගියා අනිත් පැත්තට. දැන් ඉතින් ෂේප් එකේ යන්න තමයි තියෙන්නේ. පේන්න නෑ. පැන්නා. ඔන්න ඔය විදියට ඉතින් ඔයාලා මේ ජනේලෙන් එළියට පැන ගන්න ඕනේ. ඉතින් දැන් මම ග්‍රැනිව ගෙන්න ගන්නත් ඕන හින්දා මේ කේබල් එක ඔන්න ඔය විදියට කේබල් එක ගාවින් යන සද්ද කරගෙන ඔන්න බලන්න. දැන් ඔයාලා මෙතන නැවෙන්න එපා. අන්න දැක්ක නේද? නැවෙන්නේ නැතුව ඔන්න ඔය විදියට යන්න ඕනේ. එතකොට අර වදින්නේ නැති හින්දා අර අපි ඒක බක් කරපු හින්දා ප්‍රශ්න නැතුව ඔන්න ඔහම යන්න පුළුවන් අස්සෙන්. ඔන්න ආව ග්‍රැනි. ඉතින් ග්‍රැනිට අපි අල්ලන්නත් බෑ. ඉතින් අපි මෙහෙම පාත් වෙලා ඉන්නේ අර පල්ලෙහාට කාණුව වගේ තියෙන යන්නේ. ඒකට අපි බැහැලා ඉන්න හින්දා මේක ඔයාලා කොයි වෙලාවකවත් මේ අර ඔය මිනිස්සයා උඩට පල්ලෙහාට කරන්න එපා. එහෙම වුණොත් මේක ආයි නවතිනවා. ඉතින් ওই විදිහට ඉදි ග්‍රැනිට බෑ අපි අල්ලන්න. ඔන්න ඕක තමයි යාළුවනේ මට ඔයගොල්ලන්ට පෙන්වන්න තිබ්බ සීක්‍රට් එක.
පේනවා නේද යහපැත්තෙන් තියෙන්නේ අර මකුළු ආච්චින්න කානුවයි තියෙන්නේ ගණීගේ පල්ලෙහා කානුව. ඉතින් ඔය උතන පේන කාමරෙනොත් අපිට පැනලා යන්න පුළුවන් මේ ගේම් එකේ. ඉතින් අපිට කානුවට පහින්න නම් බෑ බලන්න විතරයි පුළුවන්. ඔන්න විදියට මකුළු ආච්චිත් පේන්න නැහැ. ඉතින් ඔය මේ කානුවස්සේ තියෙන ඔය බඩු ටික බලා ගන්න හැම ඉතින් ගොඩක් වැදගත් වෙනවා මේ සීක්‍රට් එක අනිවාර්යෙන්ම. ඉතින් සුපිරිම රසක්. ඉතින් ඔය අනිත් පැත්තෙන් පේන්නේ අපි කාර් එකේ පැනලා යද්දී අර තියෙන පාරක් එළියට යන්න තියෙන පාර ඔය පාර තමයි ඔය තියෙන්නේ. ගේට්ටුව කඩාගෙන යන්න තියෙන අපිට. ගණී නම් පේන්නේ නැහැ. ගණී ගිහින් ඉන්න මෙතන මේසෙන් උනත් ඔන්න ඔහොම ප්‍රශ්න නැතුව යන්න පුළුවන්. මෙතනිනොත් බිත්තිය හරහා අපිට යන්න පුළුවන්. ඔන්න ඔය විදියට. ඔයාට අපි ගේම් එක අර දිනන්න ඔන්න මෙන්න තියද්දී කියන්නේ අර ඔක්කොම හොයාගෙන අන්ලොක් කරලා එළියට යන්න තියද්දී අර පේන් ටික තමයි අර පෙන්නුනේ. නිකන් ගස් කොළන් වගේ ඔන්න එනවා ග්‍රැනි. ඔන්න ඉන්නවා ග්‍රැනි. ග්‍රැනිත් අපිව පේන්නේ නැහැ මොකද අපි බිත්තිය හරි මැද්ද වගේ ඉන්නේ. ග්‍රැනි නම් යනවා. ඉතින් අදට වීඩියෝ එක ඉවරයි. ඉතින් මට මේක තමයි ඔයගලන්ට පෙන්වන්න ඕනේ උනේ. ඉතින් ඇත්තටම මේක හොඳයි නම් අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මම ළඟදිම මේකේ ෆුල් ගේම් එක අරගෙන එන්නම්. ඉතින් ඔයාලට පැනලා යන්න ඕනේ. ඒ කියන්නේ මේ ගෙදරින් පැනලා යන්න ඕන ක්‍රම ටිකක් තියෙනවානේ. කානුවෙන් යන්න පුළුවන්, කාර් එකෙන් යන්න පුළුවන්, තව ඉස්සරහ ගෙදරින් යන්න පුළුවන්. ඉතින් ඔයාලට යන්න ඕන විදිහ අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. ඔයාලා කියන විදිහට යනවා. ඔන්න ඉතින් එහෙනම් අදට යනවා. බයි.